පේන්නේ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 17 දින පාර්ලිමේන්තුවේදී කරන ලද අයවැය වාර්තාවට අදාළ අයවැය කතාවට අදාළ වාර්තාව මේක ඕන කෙනෙකුට මුදල් අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් භාගත කරන්න පුළුවන්. මේක විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයෙන් මගින් තමයි නිකුත් කරලා තියෙන්නේ. මේකේ 43 වන පිටුවේ 43 වන පිටුවේ තමයි විශේෂයෙන්ම රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් අදාළ තොරතුරු මූලික වශයෙන් ඇතුළත් කරලා තියෙන්නේ. සම්පූර්ණ වාර්තාව නෙවෙයි. එතකොට මේකේ 43 වන පිටුවේ තියෙනවා විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ මූලික වැටුප. ඒ කියන්නේ පහළම සේවකයා උදාහරණයකට අරන් තමයි මෙහි කරුණු නිකුත් කරලා තියෙන්නේ. මේකේ විශේෂයෙන් මෙන්න මේ දැන් පේන්නේ 43 වන පිටුව. ඒකේ තියෙනවා රාජ්‍ය සේවකයන්ගේ මූලික අවම වැටුප් වැඩි වෙන්නේ කොහොමද කියලා. ඒකට අනුව තමයි තියෙන්නේ. මේකේ ඒ රාජ්‍ය සේවක වැටුප යටතේ මේ අවසාන ඡේදය තියෙනවා වැටුප් වැඩිවීම පිළිබඳ වැඩිදුර විස්තර ඇමිනුම 5 තාක්ෂණික සටහනේ දක්වා තිබෙනවා කියලා. එතකොට ජනාධිපතිවරයා මෙතනින් රාජ්‍ය සේවක වැටුප් සම්බන්ධයෙන් කතාව අවසන් කරනවා. එතකොට ඉතුරු වගකීම් ටික සේරම තියෙන්නේ ක්‍රියාවලිය පිළිබඳ 5 තාක්ෂණික සටහන යටතේ. එතකොට මේ 5 තාක්ෂණික සටහනත් මේ අයවැය වාර්තාවේ කොටසක්. ඒක අනිවාර්යයෙන්ම මේ පොතේ අවසානයේ තියෙනවා වාර්තාවේ අවසානයේ. ඉතින් මොකද ජනාධිපතිවරයාට අර කෙටි කාලය තුල මේ සංක්ෂිප්ත වාර්තාව ඉදිරිපත් කිරීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒකට තමයි ඇමිනුම 5 වාර්තාව දාලා තියෙන්නේ. දැන් අපි යන්නේ ඇමිනුම 5 වාර්තාව බලන්න. ඇමිනුම 5 වාර්තාවේ තියෙනවා වැටුප් වැඩි වෙන්නේ කොහොමද? ඒ අදාළ ශ්‍රේණියට වැටුප් වැඩි වෙන්නේ කොහොමද? ඊට පස්සේ ඔය 200න් එක 160න් එක 200 දක්වා වැඩි වෙන්නේ කොහොමද? ඒ අදාළ කාරණා ටික මෙම වාර්තාවේ තියෙනවා. මේ තියෙන ඇමිනුම 5 වාර්තාවට තමයි දැන් යන්නේ. මේකේ විශේෂයෙන්ම මේ තියෙන ඇමිනුම 5 වාර්තාවේ ආරම්භය. මේ තියෙන Annex 5 කියලා. එතකොට Government Sector Employees Salary Revision 2025. ඒකෙදී ඔය මූලික වැටුප අවම වැටුප වැඩි වෙන විදිහේ ස්ට්‍රක්චර් එක තියෙනවා. එතකොට මේ වෙනකොට අපිට ගැටලුවක් පවතිලා තියෙන හිද සේවා විදිහට ගැටලුවක් පවතිලා තියෙන කාරණාව තියෙන මෙන්න මේක යටතේ 4 යටතේ. තියෙන overtime, mortality rates for nurses, paramedics and allied health staff කියලා තියෙන්නේ 1/160 එක 1/200 දක්වා දීර්ඝ කරපු එක තියෙන්නේ මේ වාර්තාවේ යටතේ තමයි. ඒක ජනාධිපතිවරයාගේ කතාවේ කියවෙන්නේ නැහැ. ජනාධිපතිවරයා පස්වන ඇමුණුම බලන්න කියන්නේ මෙන්න මේ ටික බලන්න කියන එක. ඊට පස්සේ මේකෙම සඳහන් වෙනවා ඒක 1/20 එක. ඒ කියන්නේ PH allowance එක අඩු කරපු එක තමයි මෙතන 4/6 යටතේ තියෙන්නේ. එතකොට මේකත් අයවැය වාර්තාවේම කොටසක්. මේකේ උසස් සීම් ගැටලුව සම්බන්ධයෙන් තමයි තියෙන්නේ විශේෂයෙන්ම ප්‍රධාන මේ ඇසුරෙන් තමයි උසස් සීම් තියෙන්නේ. මේකේ අවසානයේ තියෙනවා එක ශේෂ්ත්‍රවල අවම වැටුපේ ඉඳන් කොහොමද හැදෙන්නේ කියන එක. ස්ලැබ්ස් ටික. ඊට පස්සේ මේකේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේ දෙවෙනි එකේ තියෙනවා නර්සස් MT7 මේ තියෙන්නේ. MT7 54920යි. එතකොට අවුරුදු 10යි පළවෙනි අවුරුදු 10. ට අදාළව තමයි මේ තියෙන්නේ. එතකොට 10 11 10. දැන් ඕක තමයි අපිට පහේ තිබ්බ උසස් සීම විනාශ වුණා කියන තර්කෙ මතුවෙන්නේ මෙන්න මෙතනින්. මේ අයවැය වාර්තාවේ කොටසක්. සමහරු කියනවා මේක නෑ එහෙම වෙන්නේ නෑ. නමුත් මේ පිළිගත්තු අයවැය වාර්තාව ජනාධිපතිවරයා විසින් නිකුත් කරපු. ඉතින් මේකේ තියෙනවා නම් 10යි 11යි 10යි කියලා. එතකොට මේක අපිට ඕන සංශෝධනය කළා. අපි කියන්නේ මේකෙන් බජට් එක අනුමත වෙන්න ඉස්සෙල්ලා තුන්වන වර කියවලා එකට ඉස්සෙල්ලා මේකට අපිට පිළිගත හැකි සාක්ෂියක් දෙන්න මේක වෙනස් වෙන්නේ නැහැ කියලා. අපිට වාචිකව කරන ප්‍රකාශ පිළිගන්න බෑ ඇත්තටම. ඉතින් මේකේ හොඳම උදාහරණ තමයි මේක දැන් 10 11 කියලා පේනවා. අපි සෙද සේවාවේ පළවෙනි ශ්‍රේණිය යන්නේ අවුරුදු 5.
දෙවෙනි ශ්‍රේණිය අවුරුදු 7ක්. නමුත් මේකේ තියෙන්නේ ඒක බොරුවක් නම් මේ බලන්න මේක යටින් තියෙනවා මෙඩිකල් ඔෆිසර්ස්. ඒකොල්ලන්ගේ අදාළ පරිදි තියෙනවා උසස් වීම වලට අදාළව. අවුරුදු 3යි 7යි. එහෙනම් ඒවත් අවුරුදු 10න් 10 දාන්න එපා. දැන් හෙද සේවාවට විතරක් මේක 10න් 10 පහේ තිබ්බ එකත් 10ට දාලා තියෙනවා. එහෙනම් වෛද්‍ය සේවාවටත් 10ම දාන්න තිබ්බනේ. ඉතින් මේක අපිට ලිඛිතව දෙන්න කවුරු හරි වගේ යුතු බලධාරියෙක් මේක රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ අඩංගු වෙන්නේ නැහැ කියලා. මොකද බජට් එක අනුමත වුණාට පස්සේ රාජ්‍ය පරිපාලන ලේකම් චක්‍රලේඛය ගහනවා. රාජ්‍ය පරිපාලන ලේකම්ට අභියෝග කරන්න බෑ පාර්ලිමේන්තුවේ අනුමත වෙච්ච ලේඛනයකට මේක වැරදි කියන්න. රාජ්‍ය පරිපාලන ලේකම් පාර්ලිමේන්තුවේ අනුමත වෙච්ච දේ ක්‍රියාත්මක කිරීම තමයි එතුමාගේ වගකීම. එතකොට මේක දැනට ඊයේ තිබ්බ සාකච්ඡාවෙන් භාණ්ඩාගාර ලේකම් භාණ්ඩාගාරයේ තිබ්බ සාකච්ඡාවෙන් කිව්වේ ඒගොල්ලොන්ගේ වැරැද්දක් තියෙන බව ඒගොල්ලොන්ට තේරුණා. මේකේ මොකක් හරි අඩුපාඩුවක් අපි තර්ක කරද්දී ඒක නිවැරදි කරන්න රාජ්‍ය පරිපාලනයට උපදෙස් දෙනවයි කිව්වා. අපේ අරමුණ එතනින් හරි අපිට ඕනේ ඒක. ඉතින් මේක මේ S50 පිටම තියෙද්දි මේක 10යි කියලා අපිට ඇස්කම් වහගෙන ඉන්න බෑ. පහේ තිබ්බ එකත් 10ට යනකම්. මොකද මේක පෙන්වන්න ඕනේ. පෙන්නලා අපිට නිවැරදි වෙනව නම් අපිට ගැටලුවක් නැහැ. ඉතින් ඒක තමයි අපි පුන කියන්නේ මේ සාක්ෂි ඇතුව මේක බොරු වාර්තාවක් නෙමෙයි අයවැය වාර්තාව ජනාධිපතිවරයා විසින් නිකුත් කරපු රාජ්‍ය මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ තියෙන වාර්තාව. ඉතින් මේ වාර්තාවේ අපිට කවුරු හරි වගකිය යුතු රාජ්‍ය පරිපාලන ලේකම් හෝ මුදල් භාණ්ඩාගාර යම් වගකිය යුතු නිලධාරියෙක් හෝ ඒ අදාළ නිලධාරියෙක් ලිඛිතව අපිට නිකුත් කරා නම් හරි උපදේශක් රාජ්‍ය පරිපාලනයට මේට අදාළව මේක නිකුත් කරන්නයි කියලා මේක පරණ හෙද විවස්ථාව අනුව ගලපන්නේ කියලා. එහෙම ගලපන්නේ කියලා ලිඛිතව නිකුත් කරනවා අපි ගැටලුවක් නැහැ. භාණ්ඩාගාර නිලධාරීන් එකඟ වුණේ භාණ්ඩාගාරයෙන් දෙනුම් දෙනවා රාජ්‍ය පරිපාලනයට මේක හෙද විවස්ථාව අනුව ක්‍රියාත්මක කරන්න කියලා. අපිට ලිඛිත සාක්ෂිය ලැබුණොත් අපි පිළිගන්නවා. අපිට ඉතින් එහා සටනක් නැහැ උසස් වීම සම්බන්ධයෙන්. නමුත් දීමනා සම්බන්ධයෙන් ගැටලුව එහෙමම තියෙනවා. ඒකට උත්තරයක් ලැබුණේ නැහැ. ඇත්තටම ඊයේ දීමනා ගැටලුව සම්බන්ධයෙන් භාණ්ඩාගාර නිලධාරීන් කියන්නේ ඒක රාජ්‍ය අයවැය කළමනාකරණය කරගන්න කරපු දෙයක් කියලා. ඉතින් ඒක රාජ්‍ය අයවැය කළමනාකරණය කරගන්න හෙද සේවාවෙන් කපලා හරියන්නේ නැහනේ. ඒක මොකද විශේෂ සේවාවක්, පැය 24ම දුවන සේවාවක්. අලුත් අවුරුද්දේ සියලුම කරුණු අපි රාජ්‍ය මුදල් භාණ්ඩාගාර නිලධාරීන්ට පැහැදිලි කරා. එතුමන්ලත් පිළිගත් අවුරුද්දට එන කැපවීමත් එක්ක ලොකු ප්‍රශ්නයක් ඊටම සොච්ච මුදලක් හම්බෙන්නේ කියන එක. ඉතින් එතුමන්ට එතන ලොකු හයියක් නැහැ. එතන දේශපාලන තීරණයක් අරන් ගන්න ඕන. අපි දේශපාලන තීරණයට තමයි බලපෑම් කරන්නේ. ඊයේත් බලපෑම් කරේ මේකට, ඉදිරියටත් බලපෑම් කරන්නේ. ඒකට ඉස්සරහට තවත් සෞඛ්‍ය වෘත්තීන් මේ ගැටලුවට බලපාන වෘත්තීන් එකතු වෙයි මේකට බලපෑම් කරන්න. මේක අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න ඕනේ. මේ උසස් වීම සම්බන්ධයෙන් අපිට අදාළ නිලධාරියෙක් වගකිය යුතු නිලධාරියෙක් පරණ හෙද ව්‍යවස්ථාව අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා රාජ්‍ය පරිපාලනයට දැනුවත් කිරීමේ ලියවිල්ල ලිඛිතව නිකුත් කරොත් අපිට ගැටලුවක් නෑ. එතනින් එහා උසස් වීම ප්‍රශ්නේ ඉවරයි. අපිට ඊට පස්සේ ඉතුරුලා තියෙන දීවනා ප්‍රශ්නේ. ඒක නිසා විවිධ මේ ගැන කිසිම දෙයක් නොදන්න වෘත්තීය සමිති ආණ්ඩුවේ වෘත්තීය සමිති කරන මේ වැඩේ කිසිම හෙද සේවාව පහලට දාන්න කරන්නේ. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛේ ගහලා මේක කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් දුන්නාට පස්සේ වෙන කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ආයේ තියෙන ඉතින් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න එක අපි කරන්න හදන්නේ. ඊට ඉස්සෙල්ලා මේක අපිට නීත්‍යානුකූලව මේක හදාගන්න එක තමයි අපි කරන්න ඕන. ඉතින් ඒකට තමයි බලපෑම් කරේ. අපි හිතන උසස් වීම එකට ලිඛිත මොකක් හරි නිර්දේශයක් ලැබෙයි කියලා. ඒක ලැබුණොත් ඇත්තටම උසස් වීම ගැටලුව සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නැහැ. අපි දීමනා සටන ඉදිරියටත් මේ විදිහටම කරගෙන යනවා.